හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩයලොග් අයට ස්පෙෂල් පැකේජස් වර්ග කීපයක් ගැන. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩයලොග් Netflix පැකේජස් වර්ග කීපයක් ගැන සහ තවත් පැකේජස් වර්ග කීපයක් ගැන. ඉතින් ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙම කරොත් විතරයි අපි දාන වීඩියෝ එකක් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඔයා මුලින්ම dialog.lk official website එකට යන්න ඕන. හරි මම දැන් මේ විදිහට dialog.lk official website එක open කරගන්න. ඉතින් ඔයාලා මේ website එකට ගියාම පැකේජස් වර්ග ටික බලා ගන්න පුළුවන්. හරි අපි බලමු මොනවද මේ Netflix පැකේජස් වර්ග කියලා. ඉතින් ඔයා මෙතනින් පහළට ස්ක්‍රෝල් කරන් යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් Netflix පැකේජස් වර්ග. හරි අපි දැන් බලමු මොනවද මේ Netflix පැකේජස් වර්ග කියලා. හරි ඉතින් පළවෙනි පැකේජ් එක විදියට time based data plan එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ plan එකේදී ඔයාලට one time anytime data 1 hour හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට මේ පැකේජ් එක රුපියල් 24කට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. හරි ඊළඟ පැකේජ් එක තමයි time based data plan anytime data 4 hours පැකේජ් එක. මේ පැකේජ් එකේදී anytime data පැය 4ක් හම්බ වෙනවා. මේ පැකේජ් එකේ price එක රුපියල් 72ක් තමයි මෙතන සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟ පැකේජ් එක තමයි anytime data 2 days time based data plan පැකේජ් එක. මේ පැකේජ් එකේදී anytime data දින දෙකක් සඳහා ලබා දෙනවා. ඒ වගේම මේ පැකේජ් එකේ price එක රුපියල් 120ක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හරි ඊළඟ පැකේජ් එක තමයි unlimited Netflix SD පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එකේදී unlimited Netflix ඔයාලට දින 7ක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ පැකේජ් එක SD quality එකකින් කියන්නේ 480 pixel quality එකකින් උපරිම 4 Mbps speed එකකින් වගේ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකේ price එක රුපියල් 590ක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හරි ඊළඟ පැකේජ් එක තමයි unlimited Netflix HD පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එකේදී ඔයාලට unlimited Netflix දින 7ක් සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට කලින් පැකේජ් එකදී බලා ගන්න පුළුවන් මේ Netflix පැකේජ් HD quality එකකින් භාවිත කරන්න විතරයි. ඉතින් මේ පැකේජ් එකේදී ඉතින් ඔන්න ඔයාලට HD quality එකකින් පැකේජ් එක භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ pixel 720 quality එකකින් ඔයාලට ස්පීඩ් එක 8 Mbps ස්පීඩ් එකක් දක්වා ඔයාලට මේ පැකේජ් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ plan එකේ price එක තමයි රුපියල් 790. හරි ඊළඟ plan එක තමයි unlimited Netflix SD plan එක. ඉතින් මේ plan එකේදී ඔයාලට unlimited Netflix භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ පැකේජ් එකේදී ඔයාලට SD quality ඒ කියන්නේ pixel 480 quality එකකින් 4 Mbps දක්වා ස්පීඩ් එකකින් මේ පැකේජ් එක දින 30ක් දක්වා භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකේ price එක වෙන්නේ රුපියල් 1490ක් පමණයි. හරි ඊළඟ plan එක තමයි unlimited Netflix SD plan එක. මේ plan එකේදී ඔයාලට SD quality එකකින් ඒ කියන්නේ pixel 720 quality එකකින් උපරිම ස්පීඩ් එක Mbps 8 දක්වා ඔයාලට මේ පැකේජ් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක ඔයාලට දින 30ක් භාවිත කරන්න පුළුවන්. මේ පැකේජ් එකේ price එක රුපියල් 1990ක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හරි ඔයාලට ඉතින් මෙන්න මේ විදිහට unlimited Netflix plan මෙතනදී බලා ගන්න පුළුවන්. හරි අපි බලමු තවත් පැකේජස් වර්ග කිහිපයක් ගැන. හරි ඉතින් ඔයාලට අද plans යටතේ ඔයාලට පැකේජස් වර්ග කිහිපයක් බලා ගන්න පුළුවන් මෙතනදී. ඉතින් පළවෙනි plan එක විදියට 40 days
day plan 90ට බලාගන්න පුළුවන්. ඉතින් මේ plan එකේදී ඔයාලට net voice 150ක් ලබා දෙනවා. ඒ වගේම ඔයාලට මිනිත්තු 109ක් net ලබා දෙනවා. ඒ වගේම මිනිත්තු 150ක් ඕනෑම ජාලයකට SMS යවන්නත් පුළුවන්. වගේම මේ පැකේජ් එක ඔයාලට දින 14ක කාලයක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 98ක්. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 14 day plan 99. ඉතින් මේ ප්ලෑන් එකේදී ඔයාලට in-time data 1GB ලබා දෙනවා. ඒ වගේම මේ ප්ලෑන් එක දින 14ක කාලයක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක රුපියල් 99ක් තමයි සඳහන් වෙන්නේ. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 7 day plan 109 පැකේජ් එක. ඉතින් මේ ප්ලෑන් එකේදී ඔයාලට Facebook, WhatsApp, imo සහ Viber GB 5ක් දක්වා ඔයාලට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ස්පීඩ් එක 1 Mbps සහ SD quality එක කියන්නේ pixel 360 quality එකකින් ඔයාලට මේ ප්ලෑන් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 109ක් පමණයි. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 7 day plan 148 ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එකේදී unlimited Facebook, WhatsApp සහ YouTube ඔයාලට unlimited භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ප්ලෑන් එක දින 7ක කාලයක් භාවිත කරන්න පුළුවන්. මේ රුපියල් 148ක් තමයි මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක සඳහන් වෙන්නේ. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 7 day plan 167 ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එකේදී internet unlimited voice දින 7ක කාලයක් සඳහා ලබා දෙනවා. මේ ප්ලෑන් එකේදී ඔයාලට unlimited internet voice භාවිත කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 167ක් පමණයි. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 28 day plan 498 ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එකේදී unlimited Facebook, WhatsApp සහ YouTube භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්ලෑන් එකේදී ඒ කියන්නේ SD quality එකකින් ඔයාලට pixel 360 quality එකකින් මේ ප්ලෑන් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්ලෑන් එක ඔයාලට දින 28ක කාලයක් භාවිත කරන්න පුළුවන්. මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 498ක් පමණයි. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 28 day plan 548. මේ ප්ලෑන් එකේදී minute unlimited voice දින 7ක කාලයක් ලබා දෙනවා. ඒ වගේම unlimited internet voice පහසුකම් මේ පැකේජ් එකට ලබා දෙනවා. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 548ක් පමණයි. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 28 day plan 988. ඉතින් මේ ප්ලෑන් එකේදී ඔයාලට net unlimited voice දින 28ක කාලයක් සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනෑම ජාලයකට unlimited voice පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට net SMS 1000ක් ලබා දෙනවා. සහ ඔයාලට 4G anytime data ලබා දෙනවා. ඒ වගේම ඔයාලට unlimited Facebook, WhatsApp සහ YouTube මේ ප්ලෑන් එකේදී භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක රුපියල් 988ක් තමයි මෙතන සඳහන් වෙන්නේ. හරි. ඊළඟ ප්ලෑන් එක තමයි 28 day plan 1188. ඉතින් මේ ප්ලෑන් එකේ ප්‍රයිස් එක අපිට රුපියල් 1188ක් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේ පැකේජ් එකේදී net unlimited voice පහසුකම ලබා දෙනවා. වගේම ඔයාලට net SMS 1000කුත් මේ පැකේජ් එකට ලබා දෙනවා. ඒ වගේම ඔයාලට anytime data GB 12ක් ලබා දෙනවා. සහ ඔයාලට unlimited Facebook, WhatsApp, YouTube, Instagram, Viber සහ imo ඔයාලට unlimited භාවිත කරන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එකෙන් අපි ඩයලොග් පැකේජ් ගැන කතා කරන්නේ. ඉතින් ඉස්සරහට අපි කරන වීඩියෝ වලදී මොන පැකේජ්ද ඔයාලට ඕන කියලා මේ වීඩියෝ එකට පහලින් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ?
ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට පහලින් ඔයාලා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බාන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් අද මං ගිහිල්ලා එන්න. තවත් මේ වගේම brand new episode එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.